ඒ නිසා ජීවිතේ ඔය නැවත කියන්නේ තරුණ විය නැවත තිරගත නොවේ. එහෙම කියලා බලු වැඩ කරන්නේ දුකේ තියෙන අවසාන දවස්. ආ යුනිෆෝම් අඳින්න නැහැ. ඔය එක ළඟ වාඩි වෙලා ඉන්න යාළුවා ආයේ මුණ ගැහෙන්නේ නැහැ. ඉස්කෝලේම යන්න ඕනේ. ආයේ යුනිෆෝම් අඳින්න වෙයිද? ඔය අවුරුදු දෙක විතරයි. දුකේ තියෙන අවසාන දවස්. ආයේ යුනිෆෝම් අඳින්න නැහැ. ඔය එක ළඟ වාඩි වෙලා ඉන්න යාළුවා ආයේ මුණ ගැහෙන්නේ නැහැ. විශ්වාස කරන්නේ? ඔය යාළුවා මම මගේ ගෙවල් ළඟ මගේ හොඳම යාළුවා ඉන්නේ. මම ඔබ මාස ගානකින් දැකලා නැහැ. මම මාස ගානකින් ඔබ දැක්කේ නැහැ. මගේ හොඳම යාළුවා චූටි කාලේ අපි දෙන්න එකට මේ මොනිසෝරි ගියේ මේ ශිෂ්‍යත්ව වෙනකන් එකට. ඉතින් පස්සෙත් එකට ඒ ලෙවල් වලදී යාළුවා ආර්ට් කරනවා. මම කොමර්ස් වලට එනවා. ඉතින් අපි එක ගමේ නිසා මුණ ගැහෙනවා. කැම්පස් ආවා. ඊට පස්සේ කලාතුරකින් එනවා. මම ටියුෂන් එකට ආවා විතරයි. මට ඌගේ මුණක් දැන් මතක නැහැ. මට දැක්කොත් අඳුර ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ වගේ ඒ නිසා ඔය බැඳීම් ඕවා තියෙන්නේ මේ ඒ ලෙවල් කාලේ විතරයි. අපිට අදාළ පාත්ස් වල අපි යනවා. අපි හැමෝටම මක්කරි පාරක් තියෙනවා. ඒ යද්දි සමහර විට ඔය යාළුවෝ හැලෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් කාලෙදී ඒක හොඳට එන්ජොයි කරන්න. එන්ජොයි කරන්න කියවනේ අපි ඉතින් පාඩම් කරන්න නම් ඕනේ නැහැ. වෙලාවක් තිබ්බ පාඩම් කරන්න නෑ මං කිව්වේ ප්‍රධාන අරමුණක් තියෙනවා. මං කිව්වේ සිසු අරමුණක්. ඒ නිසා ජීවිතේ ඔය නැවත කියන්නේ තරුණ විය නැවත තිරගත නොවේ. එහෙම කියලා බලු වැඩ කරන්නේ අම්මඩ සිටි. තරුණ විය නැවතින්නේ කරන්න තියෙන බලු වැඩ ඔක්කොම කරනවා. එහෙම කරන්නේ. හරි. ඒක විනෝද වෙනවා කියන්නේ බීලා වැටිලා ඉන්න එක නෙමෙයි පඳුරු ගානේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ බීපුවම තමයි මිනිස්සු විනෝද වෙන්නේ කියලා. එහෙම ගන්නෑ. දන්නවද මොකද්ද අර සිරෝසිස් කියලා ලෙඩක් හැදෙනවා? ඇල්කොහොල් නිසා හැදෙන එක. ලේ විදිනවා ඉස්සරෝ. දෙවෙනි පාරත් විදලා එහෙම මැරෙනවා. එයි අර ජරාවට මේ ඔක්කොම ඇතුලේ නරක වෙලා කුණු වෙලා. හරි ඒ නිසා බොනේ උන්ගේ ඉක්මනින් මැරෙනවා 27න් 28න් වගේ මැරෙනවා. මොන්න එපා හින්දා. මොඩඩ කරන්න එපා. හරි. රයිට් කෙසේ හෝ ඒක හොඳට එන්ජොයි කරන්න යාළුවෙක් ඉඳලා කතා කරලා එහෙම ඉන්න ඕනේ. බොන්න එපා. මොඩ වැඩ කරන්න එපා.